Hello boys and girls. මොකද කරන්නේ ඉතින් ඔයගොල්ලෝද? අද මං යාලා තියෙන්නේ ලංකාවේ V-Batch තියෙන කොල්ලෙක් කිව්වට මට අයියා කෙනෙක් වෙන්නේ හරිද? ඕගොල්ලෝ හැමෝම දන්න දනුකයා FF දනුකයා හරි හොඳ එකක්. සුපිරි මැප් එකක් කියන්නේ සුපිරිම කියන්නේ ලස්සන මැප් එකක් ඩිසයින් කරලා තියෙනවා මෙන්න මේ වගේ තනිකර පන්සලක ෆීලින් ගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් ෆ්‍රී ෆයර් ඉතිහාසයේ මං දන්න තරමින් පළවෙනියටම පන්සලක් ඩිසයින් කරලා තින්නේ දනුකයා වෙන්න ඇති. මං හරියට දන්නේ තව කාට ඩිසයින් කරලා තියෙනවා නම් පාලලා කමෙන්ට් කරන්න. මම ගියා මැප් එකට මාර කොල්ඩි මම මේ මොකද්ද කෝඩ් එක දාලා තියන්නම් කමෙන්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් කමෙන්ට් එකකට මේ කෝඩ් එක මැප් කෝඩ් එක මට මේක පොඩි ලැග් ගතියක් වගේ තිබ්බා ස්මූත් ගතියක් නැහැ හැරෙනකොට පොඩ්ඩක් කේස් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ පේනවා ඇති සුදු ඇඳන් ගියේ හරියද පන්සලකට යන්නේ පාට කිට් ගහගෙන මේ මගුල් අරගෙන එහෙම කරගෙන යන්න බෑනේ පන්සලකට සුදු පාටක් ඇඳන් ගියේ සුදු පාට තිබ්බෙත් නෑ අර හෙරොඩ් ජර්සි දාන මම ගියේ ඔහොම තමයි ගියේ ඕගොල්ලෝ පොඩක් ලැග් වෙනවද දන්නෙත් නෑ මට තියෙන අවුලක්ද කියලා දන්නෙත් නෑ කොහොමද දනුකේ දාපු වීඩියෝ එක මම දැක්කා කිසිම මේ ලැග් එකක් තිබෙන්නේ නෑ මම හිතන්නේ මට විතරක් වෙන්නේ නැති මොනවා වුණා සුපිරියම තියෙනවා කුන්නේ අපාය වුණා තියෙනවා තුන් එල්ලලා තියෙන ගැම්මට ඔයගොල්ලෝ වීඩියෝ බලන්න නියමයි ඇත්තම කියනවා නම් හරිද කියන්නේ මම දන්න තරමින් නම් දැනට මෙයා විතරයි මං හිතන්නේ හදලා තින්නේ මම දැක්කා වීඩියෝ එකේ දවස් 4ක මහන්සිය ඇල්ලු නිදි නැල්ලු ඉතින් පව් ඉතින් මොනවද මේ සුපිරි වැඩ වෙසක් එකට උනා වෙසක් ඇසල නියමෙටම කරලා දිනවා ඉතින් සුපිරියද කතා කරන දෙයක් නෑ ගන්න මම හිතන්නේ තව අප්ඩේට් දෙයි ආයකින් අර තාම උඩ බංකුවල ඉඳ ගන්න බෑනේ ඒක ඉඳ ගන්න පුළුවන්ගම හදලා දෙයි තියෙන රිමෝට් වගේක් තියෙනවා වඳින එකේම තියෙන බය වෙන එකම තියෙනවා ඔය ටික තමයි අලියෙක් ඉන්නවා අලියා ඉන්නවා ඉස්සල්ලා වෙන තැන දකුණු පැත්තේ අලියා ඉන්නේ ඒ යන තැන වම් අත පැත්තේ උඩ තියෙන බෝධිය තියෙනවා ඔය ටික තියෙන්නේ නැත්නම් මම මෙතන ආසම අර උඩකට යන්න තියෙන්නේ ඒ උඩකට කියන්නේ උඩම තැනට බංකුවක් එම තියෙන්නේ ආන් එතන තමයි ආසම එතන ලස්සනයි මාරම ලස්සනයි චෛත්‍ය වල නියම ඩිසයින් කරලා තියෙනවා තුන් තමයි වැඩිපුරම ඉන්නේ අස්පේක් ඉන්නවා යාළුවා අස්පේ නම් අරගෙන දුවන්න කරන්න යන්න එපා පන්සලක නේද සත්තු වගේ සිටින්න එපා මොනවා සුපිරියටම කරලා තියෙනවා හරි ඉතින් ඔයාලා වීඩියෝ බලන්න එහෙනම් මම මෙතන නවතිනවා බයි බයි